සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මාධව ටෙක්ටිව්ස් YouTube channel එකේ තවත් අලුත් එපිසෝඩ් එකකට. අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ Pick Me app එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න කියලා මතක් කරනවා. මොකද මේ වැඩේ හරියටම කරගන්නේ කොහොමද කියලා මම step by step කියලා දෙනවා. channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. සුපුරුදු විදියට වීඩියෝ එකෙන් එකතුන මම මාධව සේනානායක. මුලින්ම කරන්න ඕන ඔයාගේ ස්ටෝර් එකට ගිහිල්ලා Pick Me app එක ඩවුන්ලෝඩ් කරගන්න එක. මෙගාබිට් 187ක් තියෙන මේ app එක ඩවුන්ලෝඩ් වෙන්න පුංචි වෙලාවක් යනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ app එක ඕපන් කරගන්න. මුලින්ම ඔයාගේ Pick Me app එකට location enable කරගන්න ඕනි. Pick Me එකෙන් අහනවා notifications එවන්නද කියලා. මෙතනින් allow කියන එක select කරගන්න. මෙතනදී ask app not to track කියන option එක select කරගන්න. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ language එක select කරගන්න. මම මෙතන English select කරගන්නවා. දැන් ඇවිල්ලා තියෙනවා Pick Me එකේ first interface එක. Joyful mobility for a better life කියලා ඇවිල්ලා තියෙනවා. මෙතනින් get started කියන එක touch කරගන්න. ඔයාගේ phone number එක තමයි මෙතනින් අහන්නේ. මම මගේ phone number එක මෙතන enter කරගන්නවා. ඊට පස්සේ අපි enter කරපු phone number එකට OTP අංකයක් එනවා. ඒක මෙතෙන්ට enter කරගන්න ඕනි. දැන් අපේ details මෙතනින් type කරගන්න ඕනි. ඔයාගේ නම, අන්තිම නම, ඒ වගේම email address එක. මම මේ දේවල් ටික fill කරගන්නවා. අපිට පුළුවන් අවශ්‍ය නම් විතරක් email address එක මෙතෙන්ට enter කරගන්න. දැනට මම email address එකක් ඇතුළත් කරන්නේ නැතුව next කියන එක touch කරගන්නවා. ඔන්න යාළුවනේ අපි Pick Me app එකේ basic setups ටික හදාගත්තා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් ride එකක් කොහොමද යන්නේ කියලා. මෙතන tabs වගේක් තියෙනවා. පළවෙනියටම තියෙනවා rides කියලා පුංචි tab එකක්. ඔයාට කොහේ හරි යන්න ඕන නම් ඔයා select කරගන්න ඕන මේ rides කියන tab එක. ඉස්සෙල්ලාම අපි ඉන්න තැන එයාලා locate කරගන්නවා. මෙතන පළවෙනියටම තියෙන්නේ pick up කියලා. අපි කොහොමවත් location enable කරලානේ තියෙන්නේ. ඒ හින්දා අපි ඉන්න තැන identify කරගන්නවා. මෙතන one way කියන්නේ ඔයා ride එකක් දැන් select කරොත් ඔයාට යන්න විතරයි පුළුවන්. ආපහු driver ඔයාව ගෙනල්ලා දාන්නේ නැහැ. return trip කියන්නේ ඔයාට ගිහිල්ලා ආයෙ නැවත හිටපු තැනටම එන්න පුළුවන්. මම දැනට one way කියන එක select කරගන්නවා. මම දැන් ඉන්නේ නුවර පේරාදෙණිය පාරේ. මට යන්න අවශ්‍ය කරන්නේ නුවර dialog arcade එකට. dialog candy කියලා ගහපු ගමන් dialog DS සනනයක වීදිය candy කියන location එක ඇවිල්ලා තියෙනවා. මම ඒක touch කරගන්නවා. මට 3 wheeler එකකින් යන්න පුළුවන් විනාඩියක් ඇතුළත රුපියල් 251.744කට. ඒ වගේම බයික් එකකින් යන්න පුළුවන් රුපියල් 161.718කට. ඉතින් මෙන්න මේ වගේ vehicles වර්ග කීපයක් මෙතන තියෙනවා. අපිට කැමති vehicle එක අපි යන්න කැමති vehicle type එක select කරලා hire එකක් යන්න අවශ්‍ය නිසා මම book now කියන එක touch කරගන්නවා. ඊට පස්සේ confirm pickup කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන search in nearby drivers කියලා ඇවිල්ලා තියෙනවා. දැන් driver කෙනෙක් මගේ hire එක pick up කරගත්තා. ඒ driver ගේ details තමයි මෙතන දැන් පෙන්නන්නේ. මට යන්න තියෙන්නේ මෙන්න මේ vehicle number එක තියෙන 3 wheeler එකේ. මට පුළුවන් මෙයාට කතා කරන්න. මගේ driver ගේ නම මොහොමඩ්, contact මොහොමඩ් කියලා විතනවා. free call කියලා ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා driver is on the way කියලා. driver අපිව pick up කරන්න එන ගමන් ඉන්නේ. විනාඩියක් ඇතුළත එයා අපිව pick up කරන්න එනවා. ඔන්න යාළුවනේ අද මම කියලා දුන්නා Pick Me එකකින් ride එකක් කොහොමද දාගන්නේ කියලා. මේ වීඩියෝ එකේ තේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ interesting වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම sign out වෙනවා. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.